ඔව් ඇත්තටම දැන් අපි මහ බැංකුව 1950 පිහිටෙව්වේ. ඉතින් 1950 ඉඳන්ම අපි දේශීය විදේශීය ණය ගෙවලා තියෙනවා. දැනට නම් මෙහෙම කිසිම සිදුවීමක් අතීතයේ වාර්තා වෙලා නැහැ. එතකොට මේ සිදුවීම ගත් කල ඒක මේ පරිගණක හැකර්වරු කළා කියලා තමයි ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ. නමුත් ඒක වැරදි. එහෙම අපේ ගිණුමට ඇතුල් වෙලා භාණ්ඩාගාරේ කවුරුවත් එහෙම ධනය අරගෙන ගිහිල්ලා නැහැ. එහෙම අරන් ගියා නම් තමයි ඒක හැකර් ප්‍රහාරයක් වෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ අපි ණය ගෙවන්න යද්දී එක්ක වංචනික ක්‍රියාවලියක් නිසා හෝ එහෙම නැත්නම් අත්තරදීමෙන් හෝ සිද්ධ වෙලා තියෙන දේ තමයි ලැබෙන්න ඕන ඕස්ට්‍රේලියානු ආයතනයට ණය මුදල යන්නේ නැතුව ඒ රුපියල් කෝටි 80කට ආසන්න මුදල වෙනත් තැනකට අස්ථානගත වීම. එතකොට මේක මේ නිකම්ම වෙන්නේ නැහැ. මේකට මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, ඒ වගේම මහ බැංකුව කියන මේ ආයතන තුනම සම්බන්ධයි. එතකොට මේ ආයතන තුනේ ඉන්න ලේකම්වරු මහ බැංකුව අධිපතිවරයා ඇතුළු ඒ සියලු දෙනාගේ අනුමැතියෙන් මේකට අවශ්‍යයි. ඒ අනුව මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ කියලා තමයි කියන්නේ. ඒ අනුව ඊටාම පැහැදිලි අර පරීක්ෂණ මේ පරීක්ෂණ රහස් පොලිස් පරීක්ෂණ හැකර් පරීක්ෂණ වලට කලින් වහාම මේ තීරණය ගත්ත මේ නියෝගය දුන්න මේ මුදල අසුවල් ගිණුමට බැර කරන්නයි කියලා අත්සන් කළ සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි. මොකද මේ රටේ අපි දැක්කා මීට පෙර අමාත්‍යාංශ ලේකම්ලා මේ රුපියල් ලක්ෂයටත් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. අපි දැක්කා. එහෙම රටක මේ ලක්ෂ 8000ක සෙල්ලමක් ඇද ඇද යාමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා ඕන පරීක්ෂණයක් කරන්න පුළුවන්. එහෙම නැතුව මේකත් අර ගල්ලංගුරු සිද්ධියේදී වගේ 1950 ඉඳන් සිද්ධ වෙච්ච ගනුදෙනු හොයන ජනාධිපති කොමිසම් පත් කිරීමෙන් අතීතෙත් මේ වගේ දේවල් වුණා කීමෙන් නැත්නම් හැකර්වරුන් කළා කීමෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය තමයි මේ සම්බන්ධයෙන් අපි ණය ආපසු ගෙවීම පැහැර හැරලා බංකොලොත් වෙච්ච රටක් 2022. මේකත් එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් තමයි. මේ රටේ කීර්ති නාමය ගැන මේ රට පිළිබඳ විශ්වාසය මේ වගේ ක්‍රියාවලින් බිඳ වැටෙනවා. ඒකට නම් සම්පූර්ණ වක් කියන්න ඕනේ මුදල් ඇමති ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා. ඔහු ඕනේ මේ රටේ කීර්ති නාමය වළංගු වීමට මේ විදියට බාල්දු වීමට වගකිව යුතුයි. ඒ වගේම අපි දන්නවා අපේ රටේ නීති තියෙනවා. විශේෂයෙන්ම මේ නීති රීති ගොඩනැගලා තියෙනවා මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන්ම ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. අපේ ඒ ණය හා අනිකුත් ක්‍රියාවලීන් පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය යටතේ. එහෙම කිසිම වාර්තාවක් ඉදිරිපත් කළත් නැහැ. ඒ වගේම මේ වගේ සිද්ධියක් වුණා කියලා අර නිදහස් නීතිඥයෝ කියන සංගමේ හෙළිදරව් කරනකම් රට දැනන් හිටියෙත් නැහැ. ඒක යට හංගලා තිබුණේ. අන්න එතන තමයි මේ සැකේ තියෙන්නේ. ඇයි මේක හැංගුවේ කියලා. හැංගුවේ පරීක්ෂණ කරන්න නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. පිරිස අත්අඩංගුවට අරගෙන විවෘතව අපි මෙහෙම දෙයක් වුණා කියලා එක් කරන් දුන්නා. ඒක තමයි විධිමත් ක්‍රමය. විධිමත් ක්‍රමය තමයි අදාළ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නිසි චෝදනා නගලා මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා විමර්ශන ආරම්භ කරන එක. ඒ වෙනුවට මේ රහසේ වැඩ කටයුතු කිරීම සැක කටයුතු ක්‍රියාවලියක් තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මේ පිරිසට අත්අඩංගුවට අරගෙන ක්‍රියා නොකළොත් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස අපිට පැහැදිලි මේ අපරාධය යටගැසීමට ජනාධිපති ක්‍රියා කරන බව. ඒ වගේම මෙතෙන්දී අපි ඊටාම කනගාටුවෙන් කියන්න ඕනේ මේ රටේ ආර්ථිකයේ ප්‍රධානම බලකණු දෙක තමයි භාණ්ඩාගාරයත් ඒ වගේම බලශක්ති ශේෂ්ත්‍රයත්. බලශක්ති ශේෂ්ත්‍රයේ තෙල් හා විදුලිය බිඳ වැටුනොත් රට කඩා වැටෙනවා. ඒ වගේම භාණ්ඩාගාරයේ බිඳ වැටුනොත් ඒත් රට කඩා වැටෙනවා. අනික් සියලු දේවල් තීරණය වෙන්නේ මේ මත. රටේ කෘෂිකර්මයේ තීරණය වෙන්නේ, රටේ සෞඛ්‍ය තීරණය වෙන්නේ, අධ්‍යාපනයේ තීරණය වෙන්නේ, ප්‍රවාහනයේ තීරණය වෙන්නේ, නාගරිකකරණයේ තීරණය වෙන්නේ, භාණ්ඩාගාරයේ කෙලින් තියෙනවා නම්, ඒ වගේම විදේශ වත්කම් කෙලින් තියෙනවා නම්, ඒ වගේම බලශක්තිය තියෙනවා නම්. දැන් බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණ අනාගෙන තියෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ මේ අප්‍රේල් 20 වෙනකොට ගල්ලඟුරු නැව් 25ක් එන්න නියමිතව තිබුණා. ගල්ලඟුරු නැව් 15යි ආවේ. අනික්ව බා ගැනීම පිළිබඳ බලගතු අභියෝගයක් තියෙනවා. ගල්ලඟුරු නැව් 25ම ආවත් විදුලි කප්පාදුවකට යන බව මහජන උපයෝගිතා කොමිසම කියලා තියෙනවා.
ඒ අතරේ මේ ගල්ලඟුරු බාල ගල්ලඟුරු නිසා අතිවිශාල ඩීසල් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ ඩීසල් ගේන්න ගියාමත් එතනත් වංචාවක් කරලා තියෙනවා. වාර්තා වුණා විදේශ බැංකු වලින් ඩීසල් ලීටරයක් ආසන්නේ රුපියල් 750කට විතර තමයි අරන් තියෙන්නේ. එතකොට කවුද මේ ඉතුරු කොටස් ගෙවන්නේ? දැනට 380 ගානකට ඩීසල් විකුණන්නේ. ඒ ඉතුරු රුපියල් 350 360 කවුද ගෙවන්නේ? ඒවා ගෙවන්නේ පුජ්‍යලික දේපලකින්. නෑ අපේ රටේ මිනිස්සුන්ගේ විශේෂයෙන්ම කිරිපිටි වලින් පාම් පිටි වලින් ගන්න බදු වලින් ඒ වගේම අපේ මිනිස්සු බොහොම අමාරුවෙන් පිටරට දාසකම් කරලා හොයන ඩොලර් වලින් ඒ වගේම මේ රටේ දොස්තර මහත්තුරු ඉංජිනේරුවෝ නීතිඥයෝ වගේ අය ගෙවන බදු වලින්. ඉතින් මේක සාධාරණ අපරාධයක්. අද මේ වෙනකම් මේ අපරාධය ගැන කිසිම පියවරක් අරන් නැහැ. කිසිම කෙනෙක් අත්අඩංගුවට අරන් නැහැ. දැන් මේ රටේ බලශක්ති ශේෂ්ත්‍රය පණ අදිනවා. අගෝස්තු ඔක්තෝබර් වෙනකොට ලයිට් කපන්න වෙනවයි කියලා මහජන උපවිතා කොමිසම කියලා තියෙනවා. හැබැයි ජනාධිපති කරන්නේ මොකද්ද? 2008 හොරකම් හොයන්න කොමිසම් පත් කරනවා. මේ දැන් තියෙන ප්‍රශ්නේ ගැන කිසිම දෙයක් කරන්නේ නැතු. ඒ වගේම ඒ අතීතයේ කොමිෂන් පත් කරලා තිබුණා ජනාධිපති කොමිසම. විගණකාධිපති වාර්තාවක් තියෙනවා. ඒව අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට පේනවා රටේ ප්‍රධානම ආර්ථිකයේ ප්‍රධාන බලකණු දෙක. ඒ කියන්නේ භාණ්ඩාගාරය, විදේශවත්කම් සහ බලශක්ති ශේෂ්ත්‍රය. ඩීසල් පෙට්‍රල් සහ විදුලිය කියන මේ ශේෂ්ත්‍ර දෙකම මේ වෙනකොට අනාගෙන වැරදි කළමනාකාරීත්වයේ වංචනික ක්‍රියාවලින් නිසා බිඳ වැටෙමින් තියෙන හරිම කනගාටුදායක තත්ත්වයක්. මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා. ඇත්තම දැන් මේ වන විට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ විකාබද්ධ විපක්ෂයන් ගොඩනැගීමේ සාකච්ඡා කරමින් ඔබතුමා මේ සම්බන්ධයෙන් ඔව් ඇත්තටම විවිධ අය කරගෙන යනවා. කිසිම දේශපාලන සන්දානයක් මේ වෙනකන් ගොඩනැගිලා නැහැ. නමුත් මේ බලශක්ති ශේෂ්ත්‍රයේ ඇති වෙලා තියෙන මේ මහා අර්බුදය අපේ ජනතාවට ඉතාම වේදනාත්මක විදිහට දැනෙන නිසා ඉදිරි කාලේදී පොහොර හිඟයක් එන්න නියමිතයි. ඒ වගේම ඉදිරි කාලේදී තවත් ප්‍රශ්න මතුවෙන නියමිතයි. විදුලි කප්පාදුව, තෙල් මිල ඉහළ යාම, ආර්ථිකයට සිදුවලා තියෙන මේ බලපෑම ආදී නිසා. අපි බංකොලොත් වෙච්ච රටක්. බොහොම අමාරුවෙන් බංකොලොත් භාවයෙන් උඩට ආවේ. නැවත බංකොලොත් වෙන්න යන්න ඉඩ තියෙන නිසා අපි හැමෝගෙම වගකීම තමයි රට එතනින් ගලව ගන්න එක. ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ නීතිය අවභාවිතා කරනවා. හැම වෙලාවෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණාම පොලිසිය යොදවලා ඒක ගැන හොයලා ඒ පණිවිඩේ ගෙනාපු මිනිහවට දඬුවම් කරනවා. හඳ පෙන්නන්න ඇඟිල්ල දික් කළාම හඳ බලන්නේ ඇඟිල්ල වැරද්ද හොයනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය. ඉතින් ඒක නිසා ඒ සඳහා මේ පොලිසිය ඇතුළු ඒ අනිකුත් ආයතන තාම වැරදි විදිහට යොදා ගන්නවා. මේ කරුණු දෙක මත වේදිකාවක් හදන්න තමයි විපක්ෂය කතා කරගෙන යන්නේ. ඉදිරි ඡන්ද මැතුණාම කැමති අය දේශපාලන සන්දාන හදයි. තාම දේශපාලන සන්දානයක් ගොඩනැගිලා නැහැ. දැන් ආණ්ඩුවෙන් කරන ප්‍රකාශයක් තමයි දැන් එකතු වෙලා ඉන්නේ ඉදිරියේදී චෝදනා වලට ඉරගත වෙන්න ඉන්න අය. ඒයින් බේරීම සඳහා තමයි මේ සන්දානගත වෙලා ඉන්නේ කියලා මේ චෝදනාවක් අදත් කරලා. ඔව් දැන් මේ මාස 18ක් තිබුණනේ චෝදනා ගොනු කරන්න. ඒ වගේම දැන් ආණ්ඩුවට චෝදනා එල්ලලා තියෙනවනේ. ආණ්ඩුවේ අපි සුද්ධවන්තයි කියන්නේ කවුරු හරි ඉන්නවනම් නැගිටින්න කියන්නේ. මොකද 153 දෙනෙක් ගල්ලඟුරු වංචාවක් උනේ නැහැ කියලා ඡන්දෙ දුන්නනේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම සුද්ධවන්තයෝ නෙමෙයි චෝදනා එල්ල වෙච්ච අය. ඒ වගේම මේ ආණ්ඩුවට තියෙන ලොකු බයක්. මොකද ජනාධිපති වරණයට මහමැතිවරණට කලින් කියපු ප්‍රකාශ, විශේෂයෙන්ම ජනාධිපතිතුමා කරපු ප්‍රකාශ වලට එතුමාම අද හිරකාරයෙක් වෙලා තියෙනවා. එතුමා කිව්වේ රුපියලක්වත් භාණ්ඩාගාරයෙන් අයින් වෙන්න දෙන්නේ නැහැ. සාංගික දේපොලක් රකින්නවා වගේ රකින්නවා කියලා. දැන් ලක්ෂ 8000කට වෙච්ච දෙයක් නෑ. ඒ නිසා එයාට උත්තර දී ගන්න බැරුව ඉන්නේ. ඒතකොට එයාට බයක් ඇති වෙනවා. ඒ බය ඇති වුණාම ඌට ශක්තිමත් දේශපාලන චරිත පේනවා. ඌට අභියෝගයක් විදිහට. අන්නේ අයව හිර කරන්න අර පොලිසිය ඒ වගේම විමර්ශනාංශ තාම නින්දිත විදිහට යොදා ගන්නවා. ඒක තමයි තියෙන ඇත්ත කතාව. ඇත්ත කතාව මේ චෝදනා තියෙන මිනිස්සු නේ චෝදනා තියෙන මිනිස්සුට මොකුත් කරලා නැහැ. මහා බැංකු වංචාවට මොනවක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔය පැරණි වංචා සහගත රට බංකොලොත් උනා ඒ බංකොලොත් වෙච්ච අයට එරිව මොකුත් කරලා තියෙනවද? ඒ කාලේ හිටපු ව්‍යාපාරික පන්තියම නේද අදත් තියෙන්නේ. ඒගොල්ලන්ටම නේද අදත් ටෙන්ඩර් හම්බ වෙන්නේ. කාට විරුද්ධවද පියවර අරන් තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට අර ග්‍රීක් ටෙන්ඩර් ප්‍රශ්නය ගැන ඒ බැඳුම් කරගෙන නඩු දානවකෝ මාස 3. දැම්මත්. හරි බිලියන ගාණක් වංචා කරලා තියෙනවා. මේ නිකන් රටේ මිනිස්සු තවත් රවට්ටන්න දෙයක් නැහැ. මාස 18ක් ගිහිල්ලා තියෙන්නේ. කිසිම දෙයක් කළේ නැහැ.